දුවෙක් නැති කෙනෙකුට තමයි දුවෙක් ඉන්න අයට වඩා දුවලගේ අගේ දැනෙන්නේ. ඒ නිසා දුවලා ඉන්න අයට වඩා මට මේ දුවලගේ අගේ දැනෙනවා. විසාකා වගේ දුවෙක් තමයි අපේ රටේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ. කොහොමද අපේ දුවලා විසාකාවන් වගේ ගොඩ නැගෙන්නේ? ඔබේ මේ පාසලේ ගියේ ඒ සඳහන් මේ විද්‍යාලයේ ආදර්ශ පාඨය මොකක්ද? පඤ්ඤාය පරි සුජ්ජති. ප්‍රඥාවෙන් සදාචාර සම්පන්න වෙයි කියලා මේ ආදර්ශ පාඨයේ කියන්නේ නේද? හරිද? මම මෙතෙන්ට එනකොට මම මොනවද හැමදාම ඉස්කෝල වලට ගිහිල්ලා කියන එකමද කියන්න යන්නේ කියලාත් කල්පනා කරා. මම කල්පනා කරා ඊට වඩා හොඳයි මට දුවෙක් හිටියනම් මම මොනවද කියන්නේ කියලා බලන්න. මම දුවෙක් හිටියනම් මට දුවෙක් හිටියනම් මේ කිව් දේ තමයි මම මගේ දුවට කියන්නේ. ඒ නිසා මේ දුවලා පියෙක් හැටියට මා කියන දේ ගැන වගකීමෙන් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඔබට ජය. ඔබට තෙරුවන් සරණයි.